මෙම වීඩියෝව පරිගණකයෙන් නැරඹීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල අත්කරගත හැකියි. ඔබ ජංගම දුරකථනයෙන් මේ නරඹන්නේ නම් ස්ක්‍රීන් රොටේෂන් යොදා තිරය අනෙක් පසට හරවා ගන්න. 10 ශ්‍රේණිය පළමු වන පාඩම. ව්‍යාපාර පදනම හා සංකල්ප. ව්‍යාපාරයක් යනු කුමක්ද? ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකි. එහෙමනම් දුවේ පුතේ ව්‍යාපාරකින් කරන්නේ අපේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කරගන්න යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිර්මාණය කිරීම එහෙම නැත්නම් සැපයීම. ව්‍යාපාර අරමුණු පාරිභෝගිකයෙකු ලෙස ඔබේ අරමුණ වනුයේ ගෙවන මුදලට සරිලන තත්වයෙන් උසස් නිෂ්පාදිතයක් සාධාරණ මිලකට ලබා ගැනීම වේ. පාරිභෝගිකයාට මෙන්ම ව්‍යාපාරවලටද සම්බන්ධ වූ විවිධ පාර්ශවවලට ඔවුනොවුන්ට සුවිශේෂී වූ විවිධ අරමුණු පවතී. සෑම ව්‍යාපාරයක්ම කටයුතු කරන්නේ යම් සුවිශේෂී අරමුණක් හෝ අරමුණු කීපයක් ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙනි. පොදුවේ දැකිය හැකි ව්‍යාපාර අරමුණු කිහිපයක් පහත දැක්වේ. 1. ලාභ ඉපයීම. 2. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. එහෙමනම් දුවේ පුතේ ව්‍යාපාරයක පොදු අරමුණු නැත්තම් ප්‍රධානතම අරමුණු දෙක 1. ලාභ ඉපයීම. 2. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. මෙම ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමේදී ව්‍යාපාරයකට විවිධ ඉලක්කයන් එසේ නැතහොත් උපාරමුණු අවශ්‍ය වේ. එවැනි ඉලක්කයන් කිහිපයක් ඇත. 1. භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. 2. රැකියා උත්පාදනය. 3. සේවක සුබසාධනය. එහෙමනම් දුවේ පුතේ ව්‍යාපාරයක ඉලක්ක එහෙම නැත්නම් උපාරමුණු තුනයි. 1. භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. 2. රැකියා උත්පාදනය. 3. සේවක සුබසාධනය. අවශ්‍යතා යනු මොනවාද? ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ අවශ්‍යතා ලෙස හැඳින්වේ. ආහාර, ඇඳුම් හා නිවාස අතීතයේ සිටම මූලික මිනිස් අවශ්‍යතා ලෙස සලකනු ලැබූ අතර සමාජ සංවර්ධනය සමගම අධ්‍යාපනය, සෞඛ්‍ය, sannivedanaය, විනෝදාස්වාදය, ප්‍රවාහනය, ආරක්ෂාව වැනි තවත් ද්විතීයික අවශ්‍යතා බිහි විය. එහෙමනම් දුවේ පුතේ අවශ්‍යතා කියලා කියන්නේ අපිට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල්. උවමනා යනු මොනවාද? අවශ්‍යතා සපුරා ගනු ලබන විවිධ ක්‍රම උවමනා ලෙස හැඳින්වේ. තවත් විදිහකට සරලව කියනවා නම් දුවේ පුතේ අපේ අවශ්‍යතා ඉටු කරගන්න අපි යොදා ගන්න විවිධ ක්‍රම නැත්නම් අවශ්‍යතාවල විවිධ ස්වරූප අපි කියනවා උවමනා කියලා. දැන් බලන්න දුවේ පුතේ ආහාර කිව්වම අවශ්‍යතාවයක්. ඒක කාටත් ඕන දෙයක්. මේ ආහාර කියන අවශ්‍යතාවයේ එක එක්කෙනා ඉටු කරගන්න ක්‍රම වෙනස්. අපි ඒවට කියනවා උවමනා. දැන් බලන්න ආහාර කියන අවශ්‍යතාවයේ යටතේ ඉන්න උවමනා. එක්කෙනෙක්ට බත්, එක්කෙනෙක්ට පාන්, ඒ වගේ විවිධ තියෙනවා පුතේ. බත්, පාන්, රොටි පිට්ටු, කොත්තු පීසා, බිස්කට්, මස්කට්, චොක්ලට්, කට්ලට්. අන්න බලන්න. එක එක්කෙනාගේ උවමනාවන් වෙනස්. දැන් බලන්න දුවේ පුතේ ඇඳුම් කිව්වම අවශ්‍යතාවයක්. ඇඳුම් කියන අවශ්‍යතාවයට එකිනෙකාගේ උවමනාවන් වෙනස්. එක්කෙනෙක්ට ගවුම්, කමිස, ටී-ෂර්ට්, බැනියා එක එක්කෙනාට වෙනස් වෙනවා. එහෙමනම් දුවේ පුතේ උවමනා කියන්නේ අවශ්‍යතා සපුරා ගනු ලබන විවිධ ක්‍රම. අවශ්‍යතා සහ උවමනා අතර වෙනස්කම්. අවශ්‍යතා සීමිතයි. උවමනා අසීමිතයි. දැන් බලන්න පුතේ. ආහාර කියන්නේ අවශ්‍යතාවයක්. ආහාර කියන අවශ්‍යතාවය පොදුයි. කාටත් පොදුයි. ඒක පුළුල්. ආහාර කිව්වම ලෝකේ තියෙන සියලුම ආහාරයකට අයිති වෙනවා. නමුත් බලන්න ඒ යට තියෙන උවමනා බත්, පාන්, රොටි පිට්ටු, කොත්තු පීසා, බිස්කට්, මස්කට්, චොක්ලට්, කට්ලට් ඔය වගේ ආහාර දහස් ගණනක් ලෝකේ තියෙනවා. ඒ කියන්නේ උවමනා අසීමිතයි. අවශ්‍යතා පොදුයි. ඒ කියන්නේ දුප්පත් වුණත්, පොසත් වුණත්, ලොකු වුණත්, පොඩි වුණත් සියලුම දෙනාට අවශ්‍යතා කියන එක පොදුයි. ආහාර, ඇඳුම්, නිවාස ඒවා අනිවාර්යෙන් තියෙනවා. උවමනා විවිධයි. එක එක්කෙනා ඒ අවශ්‍යතාවයන් ඉටු කර ගන්න ක්‍රම වෙනස්. ඒ නිසා අපි කියනවා උවමනාවන් විවිධයි කියලා. අවශ්‍යතා නිර්මාණය කළ නොහැක. අවශ්‍යතා කියන ඒවා පුතේ ඉබේ ඇති වෙන්නේ. දැන් බලන්න බඩගින්න ආහාර කියන අවශ්‍යතාවය ඒක ඉබේ ඇති වෙන්නේ. උවමනාවන් නිර්මාණය කළ හැක. උවමනා නිර්මාණය කරන්න පුළුවන්. ඇඳුම් කියන අවශ්‍යතාවයට විවිධ මෝස්තර වලින් යුත් ඇඳුම් වර්ග නිර්මාණය කරන්න පුළුවන්. අවශ්‍යතා අත්‍යවශ්‍ය වේ. ආහාර, ඇඳුම්, නිවාස ඒවා අත්‍යවශ්‍යයි දුවේ පුතේ. නමුත් උවමනා අත්‍යවශ්‍ය නැහැ. දැන් බලන්න ආහාර කියන අවශ්‍යතාවයට එන බත්
අපිට බත්ම කියලා අත්‍යවශ්‍ය නැහැ. බත් නැත්තම් ඒ වෙනුවට පාන් කන්න පුළුවන්. එහෙම නැත්තම් කේක් කන්න පුළුවන්. අවශ්‍යතා ප්‍රාථමික වේ. උවමනා ද්විතීක වේ. ප්‍රාථමිකයි කියන්නේ පුතේ මුලින්ම ඇති වෙන්නේ අවශ්‍යතාවය. උවමනාව ඇති වෙන්නේ ඒ අවශ්‍යතාවය යට ඒ නිසා අපි ඒකට කියනවා ද්විතීකයි කියලා. පහත දැක්වෙන අවශ්‍යතා තුලින් මතුවන උවමනා තුන බැගින් ලියන්න. ආහාර, බත්, පාන්, කේක්, ඇඳුම්, කමිස, ගවුම්, ටී-ෂර්ට්, නිවාස, තට්ටු නිවාස, නේවාසිකාගාර, බංගලා, අධ්‍යාපනය, ගුරුවරු, පොත්පත්, පාසල්, සෞඛ්‍ය, ඖෂධ, රෝහල්, වෛද්‍යවරු, ආරක්ෂාව, ත්‍රිවිධ හමුදාව, රක්ෂණය, රැකියාව. නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර පහත සඳහන් ලෙස වර්ග කළ හැක. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවා සැපීමේ ව්‍යාපාර. එනම් පුතේ ඕනෙම ව්‍යාපාරයක් ගත්තම එක්ක ඔය ව්‍යාපාරයෙන් භාණ්ඩයක් නිර්මාණය කරනවා, එහෙම නැත්නම් සේවා සපයනවා. එහෙමනම් ව්‍යාපාර වර්ග දෙකයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවා සැපීමේ ව්‍යාපාර. භාණ්ඩ හා සේවා යනු මොනවාද? අපගේ අවශ්‍යතා හා උවමනා ඉටු කරනු ලබන ද්‍රව්‍යමය දේ භාණ්ඩ නමින්ද, අද්‍රව්‍යමය දේ සේවා නමින්ද හැඳින්වේ. එහෙමනම් පුතේ භාණ්ඩ කියන්නේ ඇහැට පේන අතින් අල්ලන්න පුළුවන් ද්‍රව්‍යමය දෙයක්. සේවා කියන්නේ ඇහැට පේන්නේ නැති අතින් අල්ලන්න බැරි අද්‍රව්‍යමය දෙයක්. භාණ්ඩ වලට උදාහරණ තුනක්. පොත, රූපවාහිනිය, බයිසිකල්. සේවා වලට උදාහරණ තුනක්. අධ්‍යාපනය, සෞඛ්‍යය, රක්ෂණය. භාණ්ඩ හා සේවා අතර වෙනස්කම්. භාණ්ඩ ඇසට පෙනේ, සේවා ඇසට නොපෙනේ. භාණ්ඩ ස්පර්ශ කළ හැක, සේවා ස්පර්ශ කළ නොහැක. භාණ්ඩ ගබඩා කළ හැක, සේවා ගබඩා කළ නොහැක. නිෂ්පාදන සාධක යනු මොනවාද? ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාරවලට විවිධ සම්පත් අවශ්‍ය වේ. මෙසේ අවශ්‍ය වන සම්පත් නිෂ්පාදන සාධක ලෙස හැඳින්වේ. නිෂ්පාදන සාධක මූලික වශයෙන් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසාය ලෙස වර්ග කර දැක්විය හැකියි. භූමිය යනු කුමක්ද? ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලුම සම්පත් භූමිය යනුවෙන් හැඳින්වේ. මෙයට භූමිය මතුපිට මෙන්ම අභ්‍යන්තරයේ පවත්නා සම්පත්ද අයත් වේ. උදාහරණ කන්‍ය සම්පත්, වන සම්පත්, පස. එමනම් දුවේ පුතේ අපි සාමාන්‍යයෙන් කතා කරනකොට භූමිය කියන්නේ පොළව, මහ පොළව. නමුත් මෙතනදී අපි ව්‍යාපාර අධ්‍යයනයේ විශේෂදී අපි භූමිය කිව්වම සියලුම ස්වභාවික සම්පත් ඒකට අයිති. ඒ කියන්නේ මිනිසාගේ බලපෑමකින් තොරව ස්වභාව ධර්මයෙන් ලැබෙන සියලුම සම්පත්. ගංගා ඇලදොල, වැව් පොකුණු, වාතයේ ජලයේ හිරිවැඩිය, පස්, පොළොව මතු පිටින් සහ අභ්‍යන්තරයෙන් ලබා ගන්න සියලුම ස්වභාවික සම්පත් භූමියට අයත් වෙනවා. මේ අනු කුමක්ද? ව්‍යාපාර සඳහා යෙදවෙන කායික හා මානසික දායකත්වය ශ්‍රමය ලෙස සරලව හැඳින්විය හැකියි. උදාහරණ කය වේසා වැඩ කරන පුද්ගලයෝ, පතල් සේවකයෝ, සනීපාරක්ෂක කම්කරුවෝ. මනස වේසා වැඩ කරන පුද්ගලයෝ, ගණකාධිකාරිවරු, කළමනාකරුවෝ. එහෙමනම් පුතේ ශ්‍රමය කියන්නේ කායික හා මානසික දායකත්වයක්. මේ ශ්‍රමය කොටස් දෙකයි, කායික ශ්‍රමය, මානසික ශ්‍රමය. කායික ශ්‍රමය කියන්නේ කය වෙහෙසලා වැඩ කරන කම්කරුවෝ වගේ අය. මානසික ශ්‍රමය කියන්නේ මොළය වෙහෙසලා වැඩ කරන ගණකාධිකාරිවරු වගේ අය. ප්‍රාග්ධනය යනු කුමක්ද? නිෂ්පාදනයේදී ආධාර කරගන්න මිනිසා විසින් සකස් කරන ලද දෑ ප්‍රාග්ධනය ලෙස හැඳින්විය හැකියි. උදාහරණ යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, රථවාහන, මුදල්. එහෙමනම් දුවේ පුතේ ප්‍රාග්ධනය කියන්නේ මිනිසා විසින් සකස් කරගත්තු දේවල්. ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් දැන් අපි දන්නවා අයිති වෙන්නේ භූමියටනේ. මිනිසාගේ ශ්‍රමය වැය කරලා මිනිසා විසින් යම් කිසි දෙයක් සකසා ගත්තොත්, නැත්නම් සකස් කරගත්තොත් අපි ඒකට කියනවා ප්‍රාග්ධනය. දැන් උදාහරණ ගොඩනැගිලි, රථවාහන, මුදල්, අන්න ඒ වගේ දේවල් අයිති වෙන්නේ ප්‍රාග්ධනයේ. ව්‍යවසාය යනු කුමක්ද? නිෂ්පාදනය සඳහා අවශ්‍ය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වැනි නිෂ්පාදන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාමේ කාර්යය ව්‍යවසාය ලෙස හැඳින්වේ. ව්‍යවසායකයා ව්‍යාපාර අවදානම් දරමින් නව්‍යතා සම්පාදනය කරමින් ව්‍යාපාර කටයුතු පිළිබඳ තීරණ ගනී. ඇල්මැති පාර්ශව යනු කවුරුන්ද? ව්‍යාපාර කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන විවිධ පාර්ශව ඇල්මැති පාර්ශව ලෙස හැඳින්වේ. මෙම පාර්ශව විවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දු වේ. උනන්දුවේ පුතේ ඇල්මැති පාර්ශව කියන්නේ ව්‍යාපාර කටයුතු පිළිබඳ ඇල්මක්. ඒ කියන්නේ කැමැත්තක්, උනන්දුවක් දක්වන පාර්ශවයන්. පාරයක
ඇල්මැති පාර්ශව හා ඔවුන්ගේ අරමුණු. අයිතිකරුවන්ගේ අරමුණු. ආයෝජනයේ සුරක්ෂිතතාව දැන ගැනීම සඳහා කියන්නේ Taman යොදපු ව්‍යාපාරට යොදපු මුදල සුරක්ෂිතද ඒක නැවත ලැබෙයිද? ඊළඟට ලාභයක් ලැබීම සඳහා. ව්‍යාපාරයේ අනාගත වර්ධනය සඳහා. කළමනාකරුවන් ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් දක්වන්නේ ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කළමනාකරණ තීරණ ගැනීම සඳහා. ඒ වගේම රැකියා වර්ධනය හා රැකියා තෘප්තිය සඳහා. සේවකීන් ව්‍යාපාර කටයුතු සඳහා ඇල්මක් නැත්නම් උනන්දුවක් දක්වන්නේ සාධාරණ වැටුප් ලබා ගැනීම සඳහා. ඒ වගේම රැකියා සුරක්ෂිත බව සඳහා. ගනුදෙනුකරුවන් නිෂ්පාදිත සාධාරණ මිලකට ලබා ගැනීම සඳහා. ඒ වගේම ගුණාත්මක නිෂ්පාදන ලබා ගැනීම සඳහා. සැපයුම්කරුවන් උනන්දුවක් දක්වන්නේ අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීම සඳහා. ඒ වගේම නිසි පරිදි මුදල් ලබා ගැනීම සඳහා. මූල්‍ය ආයතන හෙවත් ව්‍යාපාරයට ණය සපයන ආයතන දෙන ලද ණය අය කර ගැනීම සඳහා. තවදුරටත් ණය සැපයීම සඳහා. රජය ලැබිය යුතු බදු ආදායම් නිසි ලෙස ලබා ගැනීම සඳහා. එම රැකියා උත්පාදනය සඳහා. තරගකරුවන් ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන්නේ තම නිෂ්පාදිතවල මිල තීරණය කිරීම සඳහා. තරගයට මුහුණ දීම සඳහා. ප්‍රජාව ව්‍යාපාර කටයුතු සඳහා ඇල්මක් දක්වන්නේ පරිසරයට හිතකරව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ දැයි විමසා බැලීම සඳහා. ඒ වගේම සමාජ සුබ සාධනයට දායක වන්නේ දැයි විමසා බැලීම සඳහා. දැන් අපි බලමු ඇල්මැති පාර්ශවයන්ගෙන් ව්‍යාපාරයේ බලාපොරොත්තු වන දායකත්වය කුමක්ද කියලා. අයිතිකරුවන්ගෙන් ප්‍රමාණවත් ප්‍රාග්ධන දායකත්වයක් ලබා දීම. ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුව හා කැපවීම. ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය. කළමනාකරුවන්ගෙන් ව්‍යාපාර සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම. ඒ වගේම නිවැරදි තීරණ ගැනීම. සේවකයින්ගෙන් පවරන ලද කාර්යය නිසි ලෙස ඉටු කිරීම. ඒ වගේම ශ්‍රම ඵලදායීතාවය වැඩි කිරීම. සැපයුම්කරුවන්ගෙන් ගුණාත්මක අමුද්‍රව්‍ය දිගින් දිගටම සැපීම. කලට වේලාවට අමුද්‍රව්‍ය සැපීම. රජයෙන් බලාපොරොත්තු වන්නේ ව්‍යාපාර සඳහා හිතකර විවිධ දිරිගැන්වීම් ලබා දීම. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට ඇතුළු මා channel එක subscribe කරන්න.